ඔයා කොණ්ඩේට තෙල් ගාන විදිය හරිද? මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා කොණ්ඩේ දිගට වවා ගන්න තෙල් ගාන විදිහ බලන්න. මම නාන්න කලින් ගාන්නේ ඖෂධ 60ක් තියෙන Queen and Princess Herbal Hair Growth Oil එක. ඉස්සෙල්ලාම දැති ලොකු පනාවක් අරන් කොණ්ඩේ අවුල කඩා ගන්න. කොණ්ඩේ උඩ ඉඳලා අවුල කඩන්න එපා. කොණ්ඩේ යට කොටසේ ඉඳලා කොටස් අල්ලලා අවුල කඩන්න. එතකොට ගැට ගැහිලා තියෙන ඒවා හිමීට ලෙහිලා යනවා. ඔයා උඩ ඉඳලා අවුල කඩද්දි ගැට ටික තවත් එකතු වෙලා කොණ්ඩේ ගොඩක් කැඩිලා යන්න පුළුවන්. අවුල කඩාගත්තට පස්සේ ලීපනාවක් අරන් හොඳට හිස් කබලට දැනෙන්න ඔළුව පීරන්න. මේකෙන් වෙන්නේ ඔයාගේ හිස් කබලට හොඳ මසාජ් එකක් ලැබෙනවා. ස්කැල්ප් එකේ ඉස්සරහා පිටිපස්ස හොඳට ලීපනාවෙන් තදට පීර ගන්න. විනාඩි 2-3ක් හොඳට මසාජ් වෙන්න ලීපනාවෙන් පීරගත්තට පස්සේ තමයි ඔයිල් ඇප්ලයි කරන්නේ. මෙන්න මේ වගේ බොටල් එකකින් ඔයිල් ඇප්ලයි කරන්නත් පුළුවන්. මේ තියෙන ඔයිල් ඇප්ලයි කරලා ඉවර වෙලා මසාජ් කරන එකක්. මේක ෂැම්පු ගාලා ඔළුව මසාජ් කරන්නත් පුළුවන්. හිස්සොරි තියෙන අයට ගොඩක් හොඳයි මේ මසාජ් එක. ෂැම්පු ගාලා මසාජ් කරද්දී හිස්සොරි තියෙන අයගේ හිස්සොරි ඔක්කොම ගැලවිලා යනවා නාන වෙලාවට. කලින් වීඩියෝ එක අහලා තිබ්බා මේ මොකක්ද කියලා. මේකෙන් ඔයිල් ඇප්ලයි කරන්න පුළුවන්. ඒකෙන්ම මසාජ් කරන්නත් පුළුවන්. ප්‍රොඩක්ට් තුනම අපෙන් ගන්න පුළුවන් ඔයාලට. මේ මට පහසු විදිහට තමයි මම ඔයිල් එක ඇප්ලයි කරන්නේ. ඔයාලට අර වගේ ටූල්ස් යූස් කරන්නත් පුළුවන්. නාන්න කලින් hair oil දාද්දි ස්කැල්ප් එකට දැනෙන්න හොඳට ඔයිල් එක දාන්න. නිකන් උඩින් ගාන්නේ නැතුව. මුළු හිස් කබල වටේටම හොඳට ඔයිල් එක ගා ගන්න. මම ගාන ඖෂධ 60ක් තියෙන hair oil එකෙන් සති 2ක් ඇතුළත කොණ්ඩේ යන එක නතර කරලා ඉක්මනට කොණ්ඩේ වවන්න පුළුවන්. ඒ වගේම අවුවට කොණ්ඩේ දුඹුරු පාට වෙලා තියෙනවා නම් ඒවා තද්ද කළු පාට කරගන්න පුළුවන්. හිස්සොරි සති 2ක් ඇතුළත සුව කරගන්න පුළුවන්. ඉරු ආරාදයේ සෙම පීනස තියෙන අයටත් ඖෂධ 60ක් තියෙන hair oil එක ගොඩක් හොඳයි. ගොව්ව කන රෝගය ඒ වගේම අකලට කොණ්ඩේ සුදු වෙන එක නවත්තන්නත් පුළුවන් ඖෂධ 60 oil එකට. අපේ ස්කැල්ප් එකේ ඉස්සරහට විතරක් ඔයිල් එක ගාලා හරියන්නේ නැහැ. හොඳට පිටිපස්සටත් හිස් කබල පාදලා ඔයිල් එක ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔළුව පහතට දාලා ඔයිල් එක ගාද්දි ඔයාලගේ ලේ ගමනාගමනෙත් වැඩි වෙනවා. ඒකිනුත් ගොඩක් හොඳයි කොණ්ඩේ වැවෙන්න. අනිවාර්යෙන් හිස පල්ලෙහාට දාලා ඔයිල් එක ගන්න. එතකොට මේ පිටිපස්සේ කොටසට හොඳට ඔයිල් එක ඇප්ලයි කරගන්න පුළුවන්. හිස් කබල ඉස්සරහා පිටිපස්සේ දෙකම විනාඩි 5ක් 10ක් හොඳට මසාජ් කරගන්න ඇඟිලි තුඩු වලින්. මේ වගේ කොණ්ඩේට ආසාවට එක දේවල් කරලා කොණ්ඩේ ඩැමේජ් කරගෙන ඉන්නවල තවත් අය. එහෙනම් අනිවාර්යයෙන්ම හිස් කබලට විතරක් නෙමෙයි හිස කෙස් වලටත් ඔයිල් එක ගන්නම ඕනේ. අපි ආසාවට කොණ්ඩේ කලර් කරනවා, ස්ට්‍රේට් කරනවා, ෆර්ම් කරනවා, කර්ලි කරනවා. ඔය මොන දේවල් ආසාවට කළත් අන්තිමේදී වෙන්නේ අපේ හිස කෙස් ඩැමේජ් වෙන එක. ඒ වගේම හිස් කබල ඩැමේජ් වෙන එක. ඉතින් ආසාවට ඒ දේවල් කරන්නත් ඕනේනේ. බය වෙන්න එපා. ඖෂධ 60ක් තියෙන hair oil එකෙන් ඒවා රිකවර් කරගන්න පුළුවන්. මම අද ඩබල් බොයිල් කරන්නේ නැහැ. හැබැයි ඩබල් බොයිල් කරන්න පුළුවන් නම් ඔයාලට වැඩි රිසල්ට් එකක් ගන්න පුළුවන් ඖෂධ 60 oil එකෙන්. උණු වතුර භාජනයක් අරගෙන මේ වගේ කප් එකකට ඔයා දවසේ ගන්න ඔයිල් ටික දාලා ඊට පස්සේ කප් එක එළියට අරන් විටමින් E කරලක් කඩලා දාලා හොඳට හිස් කබලේ ඇප්ලයි කරන්න. මේ වීඩියෝ එකේ තියෙන විදිහට සතියට එකපාරක් දෙපාරක් වගේ කාලය අරන් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳ රිසල්ට් එක ගන්න පුළුවන්. බිසි ලයිෆ් එකත් එක්ක මෙහෙම කරන්න ටයිම් එකක් නැත්තම් හිස් කබලට ඔයිල් එක හොඳට දාලා විනාඩි 5ක් 10ක් ඉඳලා පැය 3-4ක් ඉඳලා නාන්න. ඖෂධ 60 ඔයිල් එක රැයට ගාලා උදේට නාන්නත් පුළුවන්. අනාවෙන් ඔළුව පීරන්න එපා. කොණ්ඩෙත් එත පිටින් හරි hair oil එකක් හරි ගාලා ඉද්දි. ඒකට හේතුව ඔයාගේ හිස් කබල හොඳට බුරුල් වෙලා තියෙන්නේ hair oil ගාලා තියෙද්දි. කොණ්ඩෙත් එත පිටින් තියෙද්දි. ඔයා කොණ්ඩේ පීරුවාම කෙස් ගස් ගැලවිලා යන්න පුළුවන් පනාවට. ඔයිල් එක ගාලා පැය 2-4ක් අතර කාලයක් ඉන්න ඕනේනේ. ඉතින් මේ විදිහට ෂවර් කැප් එකක් දාගෙන හිටියාම ස්කැල්ප් එකට හොඳට දාඩිය දාලා තවත් ඉක්මනට ස්කැල්ප් එකට හොඳට ඇබ්සෝබ් වෙනවා hair oil එක. ඔයා කැමති ෂැම්පූ එකක් පාවිච්චි කරන්න පුළුවන්. හිස් කබලට ගෑවෙන්න කන්ඩිෂනර් ගන්න එපා. කන්ඩිෂනර් ගහද්දී hair එකට විතරක් ගන්න. මේ තියෙන්නේ රෝස්මෙරි සීරම් එක. නාලා කොණ්ඩේ වේලුණාට පස්සේ සහ නාන්න නැති දවස් 4ට ඔයාගේ හිස් කබල හිස කෙස් පෝෂණය කරන්න පුළුවන් රෝස්මෙරි සීරම් එකෙන්. ඒ වගේම ස්වභාවික රෝස්මෙරි සුවඳ නිසා ඕනම තැනකට ඕනම වෙලාවක ගන්න පුළුවන්. ඖෂධ 60 ඔයිල් එක නාන්න කලින් ගන්න ඔයිල් එක. ඒකෙන් තමයි ඉක්මනටම කොණ්ඩේ වවා ගන්න පුළුවන්.